together is good. I just wonder if you like me. I can show you my love. Here it is. Don't be shy. Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම මේ සෝල් යන්නයි හදන්නේ. බස් එක නම් තියෙන්නේ උදේ 9ට. ඒ වුණාට මම උදේ 5ට නැගිටලා ලෑස්ති වුණා. වේලස්සෙන් බස් හෝල්ට් එකට යන්න. මොකද බස් එක මිස් වුණොත් එහෙම. ඉතින් මං 8යි කාල වෙදි බස් හෝල්ට් එකට ඇවිල්ලා මේ ඉඳගෙන ඉන්නවා. හැබැයි විනාඩි 10ක් විතර තියලා දැනගන්නේ මම මේ ඉඳලා තියෙන්නේ වැරදි හෝල්ට් එකක. බස් ටර්මිනල් එක නම් මාරම ලස්සනයි. හරිම ක්ලීන්. ඔයාලට මොනවද හිතෙන්නේ මේක දැක්කම? 내 바라보는 내 눈빛 속에 බලන්න යුනිවර්සිටි එක දන්නවද කියලා. කොරියාව ගැන ගොඩක් ඉන්ට්‍රස්ට් අය නම් දන්නවා ඇති. මේක තමයි කොරියා යුනිවර්සිටි එක. මගේ යාළුවෙක් ඉන්නවා මේකේ. ඉතින් මම එයාව හම්බෙන්නත් එක තමයි මේ පැත්තට ආවේ. හරිම ලස්සනයි. ඒක නිකන් පරණ බලකොටුවක් වගේ. ඊට පස්සේ මම යාළුවාගේ ගෙදර ගිහිල්ලා යාළුවත් එක්කම ආව පොඩ්ඩක් එළියට ඇවිදින්න. මේක හියොන්ද ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එක. ගොඩාක් කොරියන් කතා බලන අය නම් දන්නවා ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තට මේ වගේ තියෙන සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ් items, ඒ වගේම ගොඩාක් expensive items. 어디였던 건 아니까 걱정마저 되는 건 넌 알고 있니? 내 가슴 가득 차오르는 건 ඊට පස්සේ අපි මේ දෙන්නම කොයික්ස් මෝල් එක තමයි හොයාගෙන යන්නේ. කොයික්ස් මෝල් එක ඇතුලේ ලස්සන ලයිබ්‍රරි එකක් තියෙනවා. ස්ටාර්ෆීල්ඩ් ලයිබ්‍රරි එක. ඉතින් මේ ඒක හොයාගෙන යන්නේ. හැබැයි ඒකත් අර වගේම තමයි බස් හෝල්ට් එකක් පහුවෙලා බහැලා ගොඩක් දුර පයින් යන්න උන අපි දෙන්නට. මේ ස්ටැචු එක නම් තියෙන්නේ කොයික්ස් මෝල් එක ළඟමයි. ගන්නම් වල. ඔයාලට මතකද 2012 දී විතර ආපු ගන්නම් ස්ටයිල් සින්දුව? ඒ දොර හරිම තදයි යන්නේ. එයා හිතුවද කොහෙද මට දොර අරගන්න බැරි කියලා. අපි මේ හොයාගෙන යන්නේ ස්ටාර්ෆීල්ඩ් ලයිබ්‍රරි එක. මගේ යාළුවා නම් ගිහිල්ලා තියෙනවලු එකපාරක්. හොයාගෙන යනවා ඉතින්. අපි ආවා. තාම තියෙනවා මේ ක්‍රිස්මස් වලට කරපු ඩෙකොරේෂන්ස් එහෙම. ඇත්තටම කිව්වොත් මම සෝල් ගියේ ජනවාරි අන්තිම සුවල්නාල් වලට. සුවල්නාල් කියන්නේ චයිනීස් ලුනර් නිව් ඉයර් මම හිතන්නේ. හරි ලස්සනයි. කොහොම රත්තරන් පාටට තමයි මට නම් තියෙන්නේ. මේ වගේම තව ලස්සන ලයිබ්‍රරි එකක් තියෙනවා. මම හිතන්නේ මෙයාලගේම තමයි එකත් ස්ටාර්ෆීල්ඩ් කියලා තමයි කියන්නේ. සුවොන් වල එකත් මාර්ම ලස්සනයි.
ඊට පස්සේ අපි දෙන්නම ආවා මට ෆවුන්ඩේෂන් එකක් ගන්න. මේක කුෂන් ෆවුන්ඩේෂන් එකක්. මම ගොඩක් කලින් ඉඳන් ගන්න බලාගෙන හිටපු. ඒකත් එතනින්ම ගත්තා. ඊට පස්සේ තව යාළුවෙක් හම්බ වෙන්න දාගෙන හිටියා එදා රෑම. ඊට පස්සේ ඉතින් අපි දෙන්න දරිබිඩි ගාලා එළියට බහැලා යන්න ගියා. මම හිතන්නේ හවස 6:00ට 7ට විතර තමයි ආව හම්බ වෙන්න දාගත්තේ හොම් දෙවල. ඉතින් මේ එයාට ටිකක් එන්න පරක් වෙනවයි කිව්වා. ඒක නිසා අපි චුට්ටක් මගේ යාළුවයි පොඩක් අතේ පිටේ ඇවිත්තා. ඊට පස්සේ මම යාළුවා හම්බ වුණා. ඊට පස්සේ චුට්ටක් හොම්බේ වටේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඇවිත්තා. ඊට පස්සේ අපි තුන්දෙනාම රැට කන්න ආවා. මේක නම් චීස් තක්කාබි එකක් හරි රසයි. මාර රසයි. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. තාම නම් මගේ සෝල් ගමන ඉවර නෑ. අන්‍යෝන්!